පස්සේ සර්වර් එකට නමක් දැම්ම අපි මයිසෝ කියලා සර්වර් එක මෝටරේ ඇටච් කරන පින් එක දැම්ම 9 වෙනි පින් එකට. දැන් ඔයා හිතන්න දැන් සර්වර් මෝටර දෙකක් බෝඩ් එකට සම්බන්ධ කරනවා කියලා. එතකොට මේකේ ඔක්කොම පින් තියෙන්නේ 6යි තියෙන්නේ. PWM පින් 6යි තියෙන්නේ. ඒතකොට මෝටර ඔක්කොම 6ක් තමයි ගහන්න පුළුවන්. හරි. ඒතකොට මෝටර 6ක් දෙන්න පුළුවන් ආඩිනෝ බෝඩ් එකේ ඩිරෙක්ට් සම්බන්ධ කරන්න පුළුවන්. මොකද ඩ්‍රයිවර් එකක් ඕනේ නැතුව සම්බන්ධ කරන්න පුළුවන්. ඩ්‍රයිවර් එකක් තියනවා නම් හොඳයි. මොකද වෝල්ටේජ් එක වැඩියෙන් යන හින්දා ඒ කියන්නේ කරන්ට් එක වැඩියෙන් ගන්නකොට ආඩිනෝ බෝඩ් එක සවුත් වෙන්න බලනවා. එහෙනම් මොකද ලොකු මොටර් ප්‍රමාණයක් ගහනවා කියන 5ක් විතර වගේ ගහනවා. එහෙම නැතුව එකක් දෙකක් වගේ නම් බෝඩ් එක හරහා කන්ට්‍රෝල් කරන්න පුළුවන්. ඊට වැඩිය ගහනවා නම් අනිවාර්යයෙන්ම මේ සර්වර් මොටර් ඩ්‍රයිවර් එකක් පාවිච්චි කරන්න අපිට වෙනවා. මම සර්වර් ඩ්‍රයිවර් එක ඔයාලට පෙන්නන්නම්. එතකොට මේ සර්වර් මෝටර එක අපි සම්බන්ධ කරලා තියෙන 9 වෙනි පින් එකට එක මෝටරයක්. දැන් හිතන්නකෝ දැන් අපි තව මෝටරයක් දානවා කියලා. එහෙනම් මෙතන යාට දෙවෙනි මෝටරේ නම හඳුන්වලා දෙන්න ඕනේ. සර්වර් කියලා දැම්මම මයි සර්වර් 2 කියලා දානවා. හරි එහෙනම් මෙතන එක ටයිප් කරන්න. ඒකලා ඇටච් කරන පින් එකත් මෙතනින් දාන්න. හරි. හරි දැන් අපි එකක් මෝටරයක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට බලන්න මේකේ my.write කියලා දාලා තියෙනවා. හරි. රයිට් වෙන්නේ රයිට් වෙනවා ඇන්ගල් එක බිඳුව. බිඳුවේනේ තියෙන්නේ. මේ බිඳුවෙන් තමයි මෝටරේ පටන් ගන්න. බිඳුවේ ඉඳලා මිලිසෙකන්ඩ් 1000ක් ඇතුළත යනවා 90ට. හරි අංශක 90ට යනවා. හරියටම අංශක 90ටම කරගෙනවා. එතකොට 90 ඉඳලා මිලිසෙකන්ඩ් 1000ක් ඇතුළත යනවා අංශක 180කට. සම්පූර්ණ වට භාගයකටම යනවා. එතකොට අංශක 180 ඉඳලා මිලිසෙකන්ඩ් 1000ක් ඇතුළත ආපහු දැන් මෙතන ලූප් එකනේ. 1000 ඉඳලා ගෙලින්ම යනවා බිඳුව. දැන් ඔයාලට මේක අනිත් පැත්තට වෙන්න ඕන නම් හදන්නත් පුළුවන්. හරි. 180 වෙන්න ආය 90ට බිඳුවට එහෙම යන්නම්. يعني ටික ටික ආපු විදිහට අනිත් පැත්තට මේ අඩු වේගන යන්න හදන්නත් පුළුවන්. අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි. මම මේක ප්‍රෝග්‍රෑම් එක අපි බලමු සර්වර් මෝටර එකකට අප්ලෝඩ් කරලා. මම ප්‍රෝග්‍රෑම් එක බෝඩ් එක අප්ලෝඩ් කරනවා නේ. අපි ජනිත විරුෂ ආදේශ මෙතන කරපු වැඩි අපිට තේරුණාද ඔයාලට ප්‍රෝග්‍රෑම් එක? ඔව් සර්. හරි. මේක ගන්න කරලා බලමු අපි කොහොමද.
හරි එතකොට මේ අප්ලෝඩ් උනා ඔයාලගේ මේක අප්ලෝඩ් උනා හරි මට මේ පොඩි වෙලාවක් දෙන්න මොකක් හරි පොඩ්ඩක් සෙටප් කරගන්න එක ඔයාලට මේ කැම් එක පේනවා නේද හිරුෂ ආදීශ දැන් කැම් එක අවුලක් නතුව පේනවා වේනාස පේන ඔව් සාමාන්‍ය විතරයි ඒක පැහැදිලි නැති වෙයි කියන්නේ හරි අවුලක් නැහැ නේ මම වෙනම මේ කැම් එකකින් ලොග් අවුලක් කරේ නැත එතකොට මෙතන දැන් මේකේ දුඹුරු පාට වයර් එක අපි ඩවුන් කරගන්න ඕනේ හරි දුඹුරු පාටෙන් ඩවුන් කරනවා රතු පාට එක අපි ගමු නිල් පාට වගේ විදිහට හරි මෙතන
පාට එක කරනවා සිග්නල් එක දෙන එක. හරි. තැඹිලි පාට වගේ ඔය කියන. ඒතකොට මේකේ මං ගාව තියෙන මේ මෝටර එක SG 50යි 10යි කියන මෝටර එක සර්වෝ මෝටර එක තමයි වැඩි. හරිද? එහෙනම් අපි මේක බෝඩ් එකෙන්ම කනට් කරන්න පුළුවන්. ඒ කියන්නේ මෝටර ඩ්‍රයිවර් එකක් ඕන වෙන්නේ නැහැ. එක මෝටර එකක් ඉන්න. ග්‍රවුන්ඩ් එක. එතකොට මම අමුණලා තියෙන්නේ දම් පාට වයර් එක. මම මෙතන ග්‍රවුන්ඩ් කරගන්නවා. ග්‍රවුන්ඩ් කරගත්තා. ඊට පස්සේ සිග්නල් එක දෙන එක අපි තැඹිලි පාට වයර් එක. ඒ කියන්නේ මෙතන කොළ පාට එක. මම වෙන පිටින් එක. ඒ මෝටර එක 5 වෝල්ට් දෙන්න ඕනේ. එතකොට 5 වෝල්ට් මෙතන අවුට්පුට් එකක් තියෙනවා අපේ Arduino බෝඩ් එකේම. ඔයාලට පේනවාද? බිඳුවට යනවා 90ට යනවා 180ට යනවා ආපහු බිඳුවට යනවා. හරි. 90ට ගියා 180ට ගියා ආපහු බිඳුව. ඉතින් හොඳට බලන්න. කළු පාටින් ටිකක් පේනවා. හරි. දැන් බලන්න බිඳුව 90 180 ආපහු බිඳුව. හරි. 90 180 ආපහු බිඳුව. 90ට යනවා 180ට යනවා ආපහු බිඳුවට යනවා. හරි. දැන් ඔක මෙහෙම කරන්න පුළුවන් අපිට. දැන් හිතන්නකෝ ආපහු දැන් මෙතන ප්‍රෝග්‍රෑම් එකේ අපි දීපු එකේ දැන් කෙලින්ම බිඳුවේ 90ට යනවා 180ට යනවා ආය ඩිරෙක්ට් යනවා බිඳුවට ඩිරෙක්ට් යනවානේ කෙලින්ම යනවා. හරි. ඔය ස්ක්‍රීන් ෂෙයාර් එක මම දාලා ඇති බලන්න. දැන් කැමරාව මෙතන ඔෆ් කරගන්නවා. එතකොට දැන් මෙහෙම කරන්නත් පුළුවන් ඔබ. අපිට පුළුවන් දැන් බිඳුවේ ඉඳන් 90ට ගිහලා 180ට ගිහලා ආපහු 90ට ගිහලා බිඳුවට යවන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් මෙතනදි වෙන්නේ දැන් ඔයාලා දකින්න ඇති කරේනකොට බිඳුවේ ඉඳන් 90ට 180ට ගිහලා 180 ඩිරෙක්ට් යනවා ආපහු මුලට යනවා. ලූප් එකෙන් බිඳුවට යනවා. එතකොට එතන හදාන්න පුළුවන් මෙහෙම දැන් මේ මෙතන දාගත්ත එක අපිට බිඳුවේ ඉඳලා මේක දාන්න පුළුවන් කොපි කරලා ආපහු 90ට යන විදිහට හදන්න පුළුවන්. ඒක මෙතනින් දාලා. හරි. දැන් බලන්න දැන් බිඳුවේ ඉඳන් 90ට ගියා 180ට ගියා ආපහු 90ට යනවා. ආයෙ කෙලින්ම බිඳුවට යනවා. ඉතින් ඔය විදිහට හදන්න පුළුවන්. දැන් මෙතන ඕන නම් ඔයාලට මෝඩල් ටිකක් ස්පීඩ් යන්න ඕන නම් මේ ටයිම් එක අඩු කරන්න පුළුවන්. මිලිසෙකන්ඩ් 500ක් වගේ දානොත් ඉක්මනින් යනවා. ඊටත් වැඩි වේගෙන් යන්න ඕන නම් මෙතන දාන්න ඕනේ මේ ටයිම් එක අඩු කරගන්න ඕනේ. පැහැදිලිද? හරි. තේරුණාද තුන් දෙනාටම? ඔව් සර් තේරුණා. ජනේදු හිංස අදීශ පැහැදිලිද?
පැහැදිලි හරි. එතකොට දැන් මෙතන අපි බලමු තව පොඩ්ඩක් මෝටර මීට වැඩි ගානකට වෙනස් කරනවා නම් කොහොමද වෙන්න ඕනේ කියන එක. හරි දැන් ඔයාලට පුළුවන් දැන් මේක දැන් කලින් ගත්ත දේවලුත් එක පාවිච්චි කරලා ස්විච් එකක් ඔබනකොට කොහොමද මෝටර එක ගන්න ලිෆ්ට් එකක් එහෙම දාලා ස්විච් එක ඔබද්දි මෝටර එක වැඩ කරන්න. ඒ විදිහට හදන්න පුළුවන් මේකම එඩිට් කරලා ගන්න පුළුවන්. අපි හදපු ප්‍රෝග්‍රෑම් එක. හරි. එහෙනම් දැන් අපි බලමු නිකන් මෝටර දෙකකට තුනකට වගේ යනවනම් කොහොමද කරන්නේ කියලා. හරි එතකොට අපි බලමු දැන් මේකේ PWM පින් ඔක්කොම 6ක් තියෙනවා. හරිද? ඒ කියන්නේ තුන්වෙනි පින් එක 5 6 9 10 11. මොකද අපි තව මෝටර එකක් දාගමු එහෙනම් 10 වෙනි පින් එකට. හරි. 10 වෙනි පින් එකට අපි මෝටර එකක් සම්බන්ධ කරනවා නම් අපි එතකොට මෝටර දෙකක් නේ. එතකොට එහෙනම් මෙතන ඉනිත් අපිට දාන්න වෙනවා අර විදිහටම include එකට මේ යටින් setup එකට උඩින් මේ ප්‍රෝග්‍රෑම් එකට හඳුන්වලා දෙන්න වෙනවා මෝටරේට නමක් දාන්න වෙනවානේ. දැන් ඊළඟ 10 වෙනි මෝටරේට 10 වෙනි පින් එකට දාන මෝටරේට මයිසෝව කියලා අපිට දාන්න බෑ. එහෙම දැම්මොත් වරදිනවා. හරි එතකොට මේ මෝටරේට අපිට දාන්න වෙන්නේ මයිසෝව 2 කියලා තමයි දාන්නේ. මේක 1 නම් අරක 2 කියලා දාන්න ඕනේ. අපි දාමු servo space එකක් කියලා servo අපි දාමු මේක servo 1 කියලා දාන්න පුළුවන් නැත්නම් කොහොමත් අපි අරක 1 කියලා හිතමු මේක එනම් 2 කියලා දාමු so 2 කියලා දාමු කොහොමද දාන්න දැන් ඔන්න ප්‍රෝග්‍රෑම් එක අපි දැන් මෙයාට හඳුන්වලා තියෙනවා තව මෝටර එකක් තියෙනවා කියලා හඳුන්වලා දීලා තියෙනවා. එහෙනම් මෙතනින් අපි ඒක වෙනස් කරගන්න ඕනේ. අර නම දාගන්න ඕනේ. මොකන්ද මයිසෝ 2 කියන එක දාගන්න. මයිසෝ 2 dot attach කරගන්න පින් එක දාන්න ඕනේ. මොන පින් එකද දාන්නේ? එතකොට මට කවුරු හරි කියන්න බලන්න ඇයි මේ මෙතන මේ විශේෂිත පින් තියෙනවානේ 6ක් ඒවට දාන්නේ ඇයි PWM වලට පින් වලට මේ මෝටර එක සම්බන්ධ කරන්නේ ඇයි කියලා කාටද කියන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ පින් තියෙනවා 9 10 11 3 5 6 වගේ PWM පින් 6ක් තියෙනවා. ඔය 6ටම ඇයි මේ මෝඩල් සම්බන්ධ කරන්නේ කියලා කියන්න පුළුවන්. මොකක්ද හේතුව? කාට හරි කියන්න පුළුවන්. හරි. කාදීක මොනවාරි කිව්වද? මේ ඇනලොග් ඩිජිටල් සිග්නල් එන පින් වගේ ඒ මොකක් හරිද? ඔව් ළඟින් ගියා උත්තරේ කියන්නේ මෙතන ගන්න පුළුවන් PWM කියන්නේ මෙතන ඇත්තට වෙන්නේ ඩිජිටල් සිග්නල් ඇනලොග් විදිහට කන්වර්ට් වෙනවා. pulse width modulation. ඒක තමයි PWM කියන එක තේරුම. එතකොට දැන් අපි මෝටරේ ඇන්ගල් හදනවානේ. අන්සක බිඳුවට හදනවා 90ට හදනවා අපිට ඔය ඇන්ගල් විතරනේ ඕන අන්සක ගන්නකොට ඇන්ගල් එක හදා ගන්න පුළුවන් මෝටරේ. ඒකට අනිත් පින් වලින් ගත්තොත් එහෙම ඔය ඇන්ගල් වලට මෝටරේ කලකවන්න බෑ. හරි. අනිත් ඩිජිටල් පින් වලින් ගත්තොත් එහෙම. ඒකට මේකේදී ඩිජිටල් පින් ටික අතහැරලා PWM පින් පාවිච්චි කරන එක ඕන ඇන්ගල් වලට සිග්නල් එක වෙනස් කරලා මේ මෝටරේ කරව ගන්න පුළුවන්. හරි. ඒක තමයි හේතුව. PWM කියන්නේ pulse width modulation. ඒ කියන්නේ digital pulse එකක් sine wave එකක් විදිහට
ඒ කියන්නේ ගොඩක් දුරට රිවර්ස් සයින් වේව් නෙවෙයි. යා සමාන වෙන විදිහට මේ ගත්තේ ගන්න පුළුවන් සිග්නල් එකක්. හරි. කියන්නේ අපි දැන් සාමාන්‍ය අපි ඉලෙක්ට්‍රොනික වලදී කියනවා හතරස් AC තරංග කියලා තියෙන ස්ක්වයර් වේව් AC තරංග. උඩ අන්න ඒ වගේ තමයි PWM සිග්නල් එක තියෙන්නේ. ඒ සයින් වේව්ම නෙවෙයි හතරස්. උඩ සයින් වේව් එක වගේ තමයි වැඩ කරන්නේ. එතකොට ඒකෙන් අපිට පුළුවන් මේ ඇන්ගල් වලට මෝටර එක මේ කරකව ගන්න. මේ තියෙන ඇන්ගල් වල. ඒකයි අපි PWM පින් වලට මේ සර්වෝ මෝටර එක සම්බන්ධ කරන්නේ. එතකොට දැන් අපි හරි දැන් මෙතන මෝටර එක අපි දාගත්ත සර්වෝ my servo 2 attach 10 වෙනි පින් එක කියලා දාගත්තා. හරි දැන් එහෙනම් අපි මෝටර දෙකම යනවා නම් දැන් මෙතන අපි දාන්න ඕන ඊට පස්සේ දැන් මේ පළවෙනි මෝටරේ බිඳුවට ගිහිල්ලා 90ට යනවා 180ට ආය යනවා 90ට යනවා ආපහු බිඳුවට යනවා ඔය විදිහට. ඊට පස්සේ දෙවෙනි මෝටරේ දැන් යනවා නම් දැන් මෙතනදී 90න් නතර වෙලා දෙවෙනි මෝටරේ පටන් ගන්න බෑ. එක්ක පළවෙනි මෝටරේ බිඳුවට යවලා ඉන්න ඕනේ එහෙනම් දෙවෙනි එක රන් කරන්නේ. ආඩිනෝල්දී වැඩ කරන්නේ මෙහෙම දැන් මේක කෝඩ් එක රන් වෙලා ඉවරලා තමයි දෙවෙනි කෝඩ් එක රන් වෙන්නේ. එහෙනම් මේ මෝටරේ කරකලා ඉවරලා තමයි දෙවෙනි මෝටරේ කරගෙන්නේ නේද? හරි එතකොට එහෙනම් බිඳුවේ නම් 90ට ගියා 180ට ගියා 90 නම් ආපහු බිඳුවට යනවා කියලා දෙන්න ඕනේ. නැත්තම් 90 මෝටරේ නවතිනවා. ඒක තමයි දෙවෙනි මෝටරේ කරගෙන පටන් ගන්නවා. එතකොට පොඩි ගැටලුවක් එනවා. හරි මෝටරේ එක මෝටරයක් මගින් නවතිනවා. ඒක සම්පූර්ණ බිඳුවට යන්නේ නැහැ. ඒක ඉතින් ඔයාගේ අවශ්‍යතාවය අනුව මේක වෙනස් කරගන්න පුළුවන්. හරි. දැන් මම කරන්නේ බිඳුවේ නම් 90ට 180ට ගිහලා 90 නම් බිඳුවට ගිහලා මේක සම්පූර්ණ වට භාගයක් කරකලා ඉවරලා තමයි අනෙක් මෝටරේ මට කරකවෙන්නේ. ඒක තමයි මට කරවන්න. එහෙනම් මම ලියන ප්‍රෝග්‍රෑම් එක මෙහෙම. ඒකට මේකම දාන්න පුළුවන් අපිට කොපි පේස්ට් කරලා. හරි දැන් මේ මයිසෝ කියන පළවෙනි මෝටරේ බිඳුවෙන් නතර වෙනවා. දැන් බිඳුවෙන් නතර වෙලා දෙවෙනි මෝටරේ යන්න ඕනේ ඊට පස්සේ. හරි එහෙනම් අපි දෙවෙනි මෝටරේ උඩින් නම දාගත්තේ මොකද්ද? මයිසෝ 2. මයිසෝ 2. හරි. මම එතනින් මෙහෙම දාගන්නවා. මයිසෝ 2 dot right මේක බිඳුවේ පටන් ගන්නවා. හරි ඇන්ගල් එක බිඳුවේ තියෙන්නේ. බිඳුවේ තියන්න කියනවා අපි අර ටයිම් එකම දාමු. කමාව දාගත්තා. ඩිලේ එක දාගමු. ඩිලේ එක දානවා මම 1000ක් දානවා. මිලිසෙකන්ඩ් 1000ක්. කමාව. එතකොට බිඳුවේ ඉඳලා තියනවා මිලිසෙකන්ඩ් 1000ක්. ඊට පස්සේ දැන් දෙවෙනි මෝටරේත් යනවා හිතන්නකෝ 90ට යනවා කියලා. ඕනනම් ඔයාලට 90ට නැතුව ඔයාලට ගන්න පුළුවන්. අපි ගමු අංශක 45. හරි. ඒ කියන්නේ 90 මුත් භාගයක් ගමු. බිඳුවේ තියෙන මෝටර යනවා. ඒක මම ටිකක් වෙනස් විදියට දැන් මේ නැත්නම් එක භාගයක් දාන හින්දා. එහෙනම් දාන්න පුළුවන් මේ මයිසෝ 2 right. මේකම කොපි පේස්ට් කරලා ගන්න පුළුවන්. කොපි control එක ඔබාගෙන C ඔබා. උඩ කොපි වෙනවා. control ඔබාගෙන V ඔබාගෙන paste වෙනවා. හරි. එහෙනම් මෙතන දාගන්නවා අංශක 45. එතකොට 45. ඕන අංශක ගානක් දාන්න පුළුවන්. 100 බිඳුවේ ඉඳන් 180 ඇතුළත තියෙන ඕන අංශක ගානක් ඔයාලා මෙතෙන් ටයිප් කරගන්න පුළුවන්. එතකොට මෝටරේ කරගෙන්නේ ඒ ගානට. එතකොට බිඳුවේ ඉඳන් 45ක් යනවා. ඊට පස්සේ 45 ඉඳන් 90ට යනවා දාන්න පුළුවන්. දැන් 45ට ගියා. ඒකට කෙලින්ම 90ට යන දැන් යන්නේ නැහැ. දැන් බිඳුවේ ඉඳලා 45ට යනවා. 45 ඉඳන් තමයි 90ට යන්නේ. දාන්න පුළුවන් මේ මයිසෝ මයිසෝ 2 dot right 90 degree 90යි 90ට යනවා. හරි ඩිලේ එක දෙනවා. අර ටයිම් එක ඩිලේ එක ඕන ගානක් දෙන්න පුළුවන්. හරි මම සාමාන්‍ය මේ අපිට
හොයාගන්න ලේසියෙන් කරගෙනවා පේන්න ලේසියෙන් ගානක් තමයි දැන්. හරි. ඒකට ඕන ටයිම් එකක් මෙතන 10 මිලිසෙකන්ඩ් ගානක් දාගන්න පුළුවන්. ඒකට මිලිසෙකන්ඩ් 1000ක් කියන මෙතන තප්පර එකයි. එහෙනම් මෙතන බිඳුවේ ඉඳන් 45ට යනවා. 45 ඉඳන් 90ට යනවා. ඕන 90 ඉඳන් 180ට යන්නම හදන්න පුළුවන්. නැත්නම් 90 ඉඳන් බිඳුවට ආපහු යන්න පුළුවන්. ඒකට වට භාගයයි කරගෙන්නේ. සෝරි මේ වට භාගයෙන් කියන වට කාලයයි කරගෙන්නේ. කාලෙන් ආපහු බිඳුවට යන්න ඕන විදිහට හදාගන්න පුළුවන්. දැන් මම ලියන 180ට යන්න කියලා. Am I so right? අන්න 180 හරි. 180ට යන්න. 180න් නතර වුණ ගමන් ආපහු යන්න. මේ මොටරේ රීඩ් කරන මේක බිඳුවෙන් දැන් මේක බිඳුවට යන්න ඕන. දෙවෙනි මොටරේ. එහෙනම් අපි දාගන්න එකත් බිඳුවට යන්න කියලා. මම මේ උඩින් අපි ටයිප් කරා 180 නැත්නම් එතනින් නතර වෙනවා. ඒක අපි බිඳුවට යවන්න ඕන. මුලට යවන්න ඕන. ඔය නතර කරලා තියාගන්න ඕන. එතනින් එහෙම ලියන්න පුළුවන්. ගැටලුවක් නැහැ. ඔන්න දැන් බිඳුවට ගියා. දැන් බිඳුවට ගිහිල්ලා මෝටරේ දෙවෙනි මෝටරේ නතර වෙනවා. ඊට පස්සේ පළවෙනි මෝටරේ ආපහු ලූප් එක පටන් ගන්නවා. බිඳුවේ දැන් 190ට යනවා. 180ට යනවා. ආපහු 90ට යනවා. බිඳුවට යනවා. හරි. ඊට පස්සේ දෙවෙනි මෝටරේ පටන් ගන්නවා. බිඳුවෙන් 45ට යනවා. 90ට යනවා. 180ට යනවා. ඩිරෙක්ට් බිඳුවට යනවා. ඔයාට ඩිරෙක්ට් බිඳුවට යන්නේ නැතුව හිතන්නකෝ දැන් ටික ටික මේ ඇන්ගල් එක අඩු වී යන්න ඕනේ කියලා. එහෙනම් ඔයාලා දාන්න පුළුවන් මෙතන 90. බිඳුව දාන්න නැතුව 180 ඉඳන් යනවා 90ට. හරි. 90න් ඊට පස්සේ යනවා පොඩ්ඩක් පල්ලට ගන්න 45ට. අර කලින් දා වැඩි වේගන ආපු ටිකම අඩු වේගන යන පැත්තට දානවා. මේකෙන් දාන්න කොපි පේස්ට් කරලා දාන්න පුළුවන්. ඔන්න දැන් 180 තිබ්බ එක 90ට යන 90න් 45ට යනවා 45න් ඊට පස්සේ බිඳුවට යනවා. බිඳුවෙන් අරගෙන. ඒක ආයෙ පොඩ්ඩක් ප්‍රෝග්‍රෑම් එක බලමු අපි. ආයෙ බලමු. බලන්න මෙතන ඉන්ක්ලූඩ් කරලා තියෙන ටික මම කියලා දුන්නා. එතකොට ඇටච් කරලා තියෙනවා 9ට, දෙවෙනි මෝඩ් එක ඇටච් කරලා තියෙනවා 10ට. හරි. ඊට පස්සේ පළවෙනි මෝටරේ බිඳුවේ ඉඳන් 180ට යනවා. 180ට යනවා. ඊට පස්සේ 180 ඉඳලා ටික ටික 90ට යනවා. 90 ඉඳන් ඊට පස්සේ බිඳුවට යනවා. හරි. එතකොට ඔන්න එතනින් ලූප් එක මේ රීඩ් කරලා එතනින් නතර කරනවා. පළවෙනි මෝටරේ. ඊට පස්සේ දෙවෙනි මෝටරේ පටන් ගන්නවා. බිඳුවේ ඉඳන් මිලිසෙකන්ඩ් 1000ක් තියාගෙන යනවා 45කට. මෙතන අපි ඩිලේ එකක් දාලා නැහැ. 45ට අපි ඩිලේ එකක් දාමු. ඩිලේ එක අපි 1000ක්ම දානවා. කලින් ටයිම් ඕන ගානක් දාන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. Tamanට කැමති ගානක් මොනවා හරි මැෂින් එකක් හදනවා නම් ඒ මැෂින් එකට එන්න ඕනේ ඇන්ගල් මේ ඩිලේ එක දාන්න පුළුවන්. දැන් 45 මිලිසෙකන්ඩ් 1000ක් ගෙනවා. ඒ 1000 ඇතුළට යනවා 90ට. හරි. අංශක 90ට කැරගෙනවා. එතකොට 90 ඉඳලා මිලිසෙකන්ඩ් 1000ක් ඇතුළට කැරගෙනවා 180ට. 180 ඉඳලා ආපහු අඩු වෙන පැත්තට යනවා. ආය 90ට යනවා. අඩු වෙනවනේ. වැඩි වේගෙන් ආව ඊට පස්සේ 190ට අඩු වෙනවා. හරි. අඩු වෙන ඊට පස්සේ ආය භාගයක් කරනකොට 45ක් වෙනවා. ආපහු බිඳුවට. ආපහු බිඳුවට. ඔන්න එතනින් ලූප් එක ඉවරයි. ආපහු ආය ලූප් එක පටන් ගන්න ආය මුලින්ද ආය මේ පළවෙනි මෝටරේ ඉඳන් පටන් ගන්න. ඒ ඕක තමයි මෙතනදි වෙන්නේ. දැන් මෝටර තව 4ක් දැම්මත් කියන මෝටර 6යි සර්වෝ ගහන්න පුළුවන් මේ. තව 4ක් දැම්මත් ওই වැඩේ තමයි වෙන්නේ. හරි එතකොට මේක පැහැදිලිද මේ ටික?
තුන් දෙනාටම තේරුණාද? දැන් දු අදීශ දෙන්නටම පැහැදිලි. සර් තේරුණා. තේරුණානේ? තේරුම් නැත්නම් මාගේ පැහැදිලි නැත්නම් කියන්නේ. හරි. එතකොට මෙතනදී මම ගාව සර්වර් මෝටර් දෙකක් නැහැ. එක මෝටර් එකයි තියෙන්නේ. අපි ප්‍රෝග්‍රෑම් පොඩ්ඩක් අප්ලෝඩ් කරලා බලමු. හරි මම කනෙක්ට් කරා. දෙවෙනි මෝටර් එක. හරි. මෝටර් දෙකක් මම ඔයාලට පෙන්නන්න දෙන්න දැන් වැඩේ වෙනවා. එක පළවෙනි මෝටරේ අපි සම්බන්ධ කරපු එක 180ට ගිහිල්ලා බිඳුවට ගිහිල්ලා නතර වෙනවා. ඊට පස්සේ දෙවෙනි මෝටර එක ඒ විදිහටම වැඩ කරනවා. හරි. ඉතින් මේ විදිහට ඔයාලට ප්‍රෝග්‍රෑම් එකක් ලියන්න පුළුවන්. දැන් ඔයාලගේ පොඩි අසයින්මන්ට් එකක් වගේ මට ගන්නත් ඕනේ පොඩි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා ඕනේ මට. පුෂ් බටන් එකක් ඔබනකොට සර්වර් මෝටරේ ඔය විදිහට බිඳුවේ ඉඳලා 90ට 180ට යන්න ඕනේ. 180 ඉඳලා ආපහු බිඳුවට එන්න ඕනේ. බටන් එකක් ඔබත්. හරි. දැන් ඕක තමයි ඔයාලා මට ලියලා පෙන්නන්න ඕනේ. එතකොට දැන් සිකුරාදා ක්ලාස් තියෙනවා. එතකොට සිකුරාදා වෙනකොට මට පුළුවන් ද කරලා පෙන්නන්න. බටන් එකක් ඔබද්දී මෝටරේ අන්දක බිඳුවේ තිබ්බ එක 180ට ගිහිල්ලා ආපහු බිඳුවට එන්න. පුෂ් බටන් එකක් ඔබත්. ඔබත් විතරයි වෙන්න ඕනේ නැත්තම් නිකන් තියෙන්න ඕනේ. පුළුවන් ද කරන්න? try කරලා බලන්න if එකක් දාන්න ඕනේ. පුෂ් බටන් එකක් දාන්න ඕනේ ප්‍රෝග්‍රෑම් එකට if එකක් දාන්න ඕනේ. අනිත් දවසේ මම කියලා දුන්නා කොහොමද පුෂ් බටන් එකක් දාන්නේ ස්ටේපර් මෝටර් එකට කොහොමද රන් කරන්නේ කියලා. ඒ විදිහටම කරන්න හරි. පොඩි පොඩි දේවල් වෙනස් කරගන්න වෙනවා ඔය අපි ලියපු ප්‍රෝග්‍රෑම් එක. පුළුවන් දේවල් සිකුරාදා එනකොට කරන්න.